ඔයාලගේ Windows තියෙන කම්පියුටර් එකට Pascal දාගන්න මුලින්ම මොකක් හරි browser එකක් open කරගන්න. Edge එක හරි Google Chrome එක හරි Pascal download කියලා search කරලා ඉස්සෙල්ලාම එන ඔය freepascal.org කියන link එක click කරන්න. එතන එන list එකෙන් Windows 32 bit කියන option එක තෝරන්න. Intel x86 කියන තැන. එතනින් SourceForge කියන එක තෝරන්න. එතන දෙන්න download latest version කියන එක. ඊට පස්සේ Pascal එක download වෙන්න පටන් ගනී. ඒක download වුණාට පස්සේ ඒ file එක උඩ click කරන්න open file දෙන්න. ඔයාගේ setup file එක install කරන්න ඕනේද නැද්ද කියලා yes no කියලා තෝරන්නයි. එතනින් yes දෙන්න. ඊට පස්සේ එන විෂාඩ් එකේ next දෙන්න. again next. ඊට පස්සේ මෙතන මේ ටික් දෙක දාන්න ඕනේ. create a desktop icon කියන ටික් එක අයින් කරලා next දෙන්න. ඊට පස්සේ install. Pascal එක install වෙලා ඉවරනාට පස්සේ again next දීලා view readme කියන ටික් එක අයින් කරලා finish දෙන්න. ඊට පස්සේ visual code එක දාගන්න. අලුත් tab එකක් අරගෙන visual code download කියලා search කරන්න. එතනින් එන පළවෙනි link එක code.visualstudio.com link එක click කරන්න. එතන system installer x64 කියන button එක click කරන්න. visual code එක download වෙලා ඉවරනාට පස්සේ open file දෙන්න. කලින් වගේම ඔයාගෙන් yes no question එකක් අහයි. එතන yes දෙන්න. I accept the agreement. Next. Again next. ඊට පස්සේ මෙතන ටික් එක දාන්න ඔය දෙකටම add කියලා තියෙන දෙකටම ටික් එක දාලා next දෙන්න. install වෙලා ඉවර වෙයි. ඊට පස්සේ install වෙලා ඉවරනාට පස්සේ launch කියන එකේ ටික් එක අයින් කරලා finish දෙන්න. ඊට පස්සේ යන්න this PC එකට ඔයාගේ local disk CD කියලා දෙක තුනක් තියෙනවා නම් C එක නැතුව වෙන disk එකකට යන්න. එහෙම නැත්නම් C එක විතරයි නම් තියෙන්නේ download එකට යන්න. ගිහිල්ලා හදන්න අලුත් folder එකක් ICT කියලා. control එකයි shift එකයි N එකයි අලුත් folder එකක් හදන්න shortcut එක. ICT කියන folder එක ඇතුලේ හදන්න Pascal කියලා folder එකක්. ඊට පස්සේ ඒක right click කරලා දෙන්න open with code කියන එක. මේකට trust the authors කියන එකට ටික් එක දාලා yes I trust the authors කියන බටන් එක ක්ලික් කරන්න. අනිත් ඇවිල්ලා තියෙන welcome messages ටික ඔක්කොම close කරන්න. ඊට පස්සේ maximize කරගෙන වම් පැත්තේ තියෙන extensions කියන එක ක්ලික් කරන්න. එතනින් code runner කියලා search කරන්න. ඊට පස්සේ එන තැඹිලි පාට run.run කියන extension එක install කරලා install වුණාට පස්සේ එතන gear icon එක click කරලා settings යන්න. settings වල පල්ලෙහාට scroll කරාට පස්සේ තියෙනවා එකක් run in terminal කියලා. ඒකට ටික් එක දාන්න. ඊට පස්සේ ආයෙත් search කරන්න extension වල Pascal කියලා. Pascal formatter එකත් install කරන්න. install කරාට පස්සේ අපි ආපහු යමු Visual Studio Code එකේ file explorer එකට. අලුත් ෆයිල් එකක් හදන්න control එකයි N එකයි ඔබන්න. ඒක save කරන්න control එකයි S එකයි ඔබන්න. ඉස්සෙල්ලාම හදන ෆයිල් එකේ නම දෙන්න helloworld.pas කියලා දෙන්න extension එක. save as type එක all files කියලා තෝරලා save දෙන්න. ඊට පස්සේ මේ code එක type කරලා run button එක click කරන්න. එතකොට ඔයාගේ පළවෙනි Pascal program එක run වෙයි. හරියට type කරා නම් අලුත් files දෙකකුත් හැදෙයි .o.exe කියලා. ඔයාගේ Pascal folder එක ඇතුලේ තියෙන
exe කියන executable ෆයිල් එක එතනින් රන් කරන්නත් පුළුවන්.